මේට්ස් මේ තමා මගේ පළවෙනි වීඩියෝ එක මම YouTube channel එකේ අප්ලෝඩ් කරන්න යන මම අද මේ වීඩියෝ එක කරන්නේ කොහොමද මගේ ගේමින් රූම් setup එක හැදුනේ මම මොනවද මේකට use කරපු items කොහොමද මේ build එක උනේ ඒ වගේ දේවල් මොනවද මට ඕනේ issues ඒ සියලුම දේ මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. A few moments later. මේ තියෙන්නේ මගේ Asus ROG G16 ලැප් එක. මේ ලැප් එකේදී නම් මට ලොකු issue එකක් ආවා. මොකද මේ බ්‍රෑන්ඩ් එකේ ROG G16 කියන බ්‍රෑන්ඩ් එකේ මේ issue එකක් තියෙනවා. මොකද ඒකේ power lines burn වෙනවා. ඒතකොට burn marks ඇතුලේ හැදිලා දැන් මේකේ ප්‍රශ්නයක් වෙලා ඒක හදන්න මට 60000 වගේ ගියා. ඒ burn mark එක deeply ගිහින් තිබ්බා. ඒ වගේ මේකේ specs ගැන කතා කරොත් එහෙම මේකේ තියෙන්නේ 13th gen i7 processor එකක්. HX processor එක ඒ වගේම RAM එක 64GB graphic card එක Nvidia GeForce RTX 4060 එකක් තියෙන්නේ storage එක විදිහට 2TB SSD මම use කරලා තියෙනවා මේ ලැප් එකට ඒ වගේම මෙතන තියෙන MacBook M1 Pro එකක් 512 එකක් මේක M1 Pro දැන් නම් latest models තියෙනවා M4 M5 තියෙනවා මේක M1 Pro එකක් මගේ පරණම ලැප් එක තියෙනවා පළවෙනි ලැප් එක මේ මගේ Aspire E15 ලැප් එක ඒක කනෙක්ට් කරලා තියෙනවා මම මෙතන TV එකකටයි මොනිටර් එකකටයි MSI මොනිටර් එකක් සහ Samsung TV එකක් මෙතන ස්ට්‍රීම් දෙකක් තියෙනවා මම ඔන්ලයින් ඕඩර් කරලා ගෙන ආපු එකක් ඒ වගේම මගේ AirPods iWatch nimble wireless charger එක මේක මට gift එකක් විදිහට හම්බුන එකක් ඒ වගේම Fantech headset එකක් තියෙනවා Fantech ලගේම කීබෝඩ් එකක් තියෙනවා normal mouse එකක් තියෙනවා මේක මම බ්‍රෑන්ඩ් එක දන්නේ humidifier එක ඔය ටික තියෙනවා මේ plants මං ගෙනාවේ AliExpress එකෙන් ඕඩර් කරලා මෙතන plants දෙකක් තියෙනවා ඒ වගේම මෙතන තව එකක් තියෙනවා මේක තමයි මගේ main use කරන monitor එක ඒක use කරාට ලොකු functional වැඩ වලට use කරන්නේ මේ MacBook M1 Pro එක අර මගේ ප්‍රින්ට් එක තියෙනවා එතන ඒක Canon Megatank G4780 එකක් මේකෙන් මල්ටිපර්පස් වැඩ කරන්න පුළුවන් ස්කෑනින් ෆොටෝකොපි ඒ වගේම ADF printing color printing ඒ ඔක්කොම මේකේ කරන්න පුළුවන් මල්ටිපර්පස් printer එකක් තමයි. ආයෙ මගේ PlayStation එකේ තියෙනවා PlayStation 5 Pro එක ඊට පස්සේ අර තියෙන්නේ Alexa home automation වල use කරන්නේ ඒක මම ඒක ගැන තවකට වීඩියෝ එකක් ගේන්නම්. ඒ වගේම මේ තියන්නේ මං ගාදැන්ට තියෙන ගේම්ස් Last of Us Gran Turismo Mortal Kombat Mortar Feast Red Dead Redemption 2 Black Myth Wukong Modern Warfare 2 God of War Ghost of Your Day මේ ගේම්ස් ටික තමයි දැන් මං ගාව තියෙන්නේ මේ ඇවිල්ලා Logitech G923 කියන ස්ටියරින් වීල් එක ඒ වගේම ඒකට ගියර් shift එකයි pedal set එකයි තියෙනවා මේක තමයි මගේ ගේමින් setup එක මෙතනදී මේක ගැන කිව්වොත් එහෙනම් මේක 2.35ක් විතර වෙනවා මේකයි pedal set එකයි ගියර් shift එක 21000 වෙනවා ඒක Nanotech එකකින් මම purchase කරේ මේකත් මම ගත්ත දැන මම මතක නෑ අර PlayStation එක නම් උනේ 3යි fiber එක 3යි ගාන මේක නම් නිකන් normal TV එකක් ඒ වගේම මට මේ ලැප් එක වුණා 64GB RAM එකක් ගහලා SSD එකක් ගහලා ඒ ඔක්කොමත් එක්ක මේ ලැප් එකට මට උන ප්‍රයිස් එක ලක්ෂ 7ක් විතර වුණා මේ ලැප් එකේ ටෝටල් දේවල් රිප්ලේස් කරලා ලැප් එකේ ප්‍රයිස් එකයි ඔක්කොම මේ ලැප් එක මම ගත්තේ 9,25,000 වලට ආපු මුල් දවස්වල ගත්ත ලැප් එකක් මේක තාම කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ එහෙම කිසිම ඉෂුව එකක් නැහැ Canon G4780 printer එක ගත්තේ 80,000 වලට ඒක මම ඔන්ලයින් ඕඩර් එකක් දාලා ගෙනාපු printer එකක් දැනට කිසිම අවුලක් නැහැ ඒ printer එක හොඳට වැඩ කරනවා ඒ ඕන දේවල් ටික ගන්න පුළුවන් මේ printer එකෙන් මේ printer එක මම ගොඩක් recommend කරනවා ගන්න කට්ටියට Canon Megatank G4780 printer එක ඒ වගේම මේ ටික තියෙනවා මේ ටේබල්ස් ඔක්කොම ගෙනාවේ දම්රෝ එකෙන්
මේවන මෙන්න ටේබල්ස් 1යි 2යි මෙතන ඩ්‍රෝවර් එකක් තියෙනවා මේකත් ඩවුන්ලෝඩ් ලගේම තමයි හොඳ ෆිනිෂින් එකක් තියෙනවා ඒ වගේම එයාලගේ වොරන්ටි එක ගැන කතා කරන්න දෙයක් නැහැ මොකද මගේ මේවා ඕඩර් කරලා ගෙනාවේ ඩවුන්ලෝඩ් එකෙන් මේවට හොඳ වොරන්ටි එකක් දෙනවා මගේ කම්ප්‍රෙෂන් ඉෂුව එකක් වෙලා ඩවුන්ලෝඩ් එකෙන් ඇවිල්ලා මේ ඔක්කොම අරගෙන ගිහින් ආයේ assemble කරලා ඔක්කොම cushions දාලා ගෙනත් දුන්නා. compressions කියන්නේ මේ වගේ compression වල අවුලක් වෙනවා. ඒවත් එයාලා change කරනවා warranty period එක ඇතුළත නම් ඒ issue එක උනේ. ඒ වගේම මට මෙතන තියෙන PlayStation control එක මේක free හම්බුන controller එක. ආයේ මම purchase කරපු එකක් තමයි මේක. මේ covers මේ stickers මේ knobs වල තියෙන covers ඔක්කොම මම online purchase කරලා ගෙනාපු එකක් Spider-Man team එකට. ඒ වගේම මේ wireless charger එක මේක ඇවිල්ලා වෙනම purchase කරේ මම මේක 17000 වගේ වුණා ඒ වගේම මගේ JBL charge 5 එක තියෙනවා මේක නම් ගොඩක් පරණයි මේක මට prices මතක නැහැ ඒ වගේම Royal Salute එකක් තියෙනවා ආයි bottles කිහිපයක් තියෙනවා මෙතන panels ටික එතකොට මේ lightnings ඔක්කොම ටික Alexa control දාලා තියෙන්නේ මේ ඔක්කොම Alexa එකෙන් control වෙනවා මේ home automation වලට හදලා තියෙන්නේ ආයේ මට කතා කරන්න තියෙන්නේ දැන් අර lights ඔක්කොම මම online purchase කරලා ගෙනාපු lights ටිකක් තියෙන්නේ මේ lights ආයේ මේ lights මේවා ටික මේ වටේ යන light එක main light එක අර lights ඔක්කොම මේ table underneath යන lights ටික මේ stand lights ටික ඒ වගේ මේ පොඩි දේවලුත් ඔක්කොම online order කරලා Alexa control light system එක තමයි මේකේ තියෙන්නේ මේ තමයි තියෙන්නේ මගේ bottle collection එක මෙතන smoke detection එකක් තියෙනවා මෙතන human motion detection එකක් තියෙනවා කියන්නේ room එකට එද්දි ඔක්කොම lights auto on වෙන්න මේ ලයිට් එක නම් දැනට වැඩ නැහැ මේකත් මං Alexa control light එකක් ඒක පොඩ්ඩක් වැඩ නැහැ මේ wall panel ගත්තේ මම online order කරලා ඒක නිකන් glossy look එකක් තියෙන්නේ මේ දෙකයි ආයේ තව එකක් තියෙනවා මේ ටික එතකොට මේ air conditioner ගන්න මම අරගෙන අවුරුදු දෙකක් නෙමෙයි 3ක් විතර වෙනවා මේක purchase කරේ මම සිංහගිරියෙන් Samsung brand එකේ මේකත් Wi-Fi connect කරලා Alexa ට connect කරන්න පුළුවන් brand එකක් ඒ වගේම මෙතන easy vis cam එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති මේ cam එක easy vis ලගේ indoor cam එකක් තියෙන්නේ ස්ටිකර්ස් නම් ඔයාලා දන්න ඔන්ලයින් පර්චේස් කරන්න තියනවා කියලා මේවා මම එහෙම ගෙනල්ලා මම තමයි පේස්ට් කරේ මේවා ඔක්කොම මේක නම් ඩාරස් එකෙන් ඕඩර් කරපු ස්ටිකර් එක මේක ඒ දවස්වල රෝල්ස් 3ක් විතර තමයි ගෙනල්ලා මේ ගහලා තියෙන්නේ ෆුල් වෝල් එකට ඔය ටික ඊට පස්සේ මම මෙතනින් ආයේ UPS එකෙන් මෙතන මම UPS එකක් ෆික්ස් කරලා දෙනවා UPS එකෙන් PS5 එකට කරන්ට් එක දීලා දෙනවා ඒ වගේම Logitech G923 එකට කරන්ට් එක දීලා තියෙන එකෙන් ඒ වගේම router එකට ආයෙ මෙතනින් plug එකකට ගිහින් උඩ තියෙන CCTV එකටත් ඒ line එකෙන්ම තමයි කරන්ට් එක දීලා තියෙන්නේ මොකද මේ items වලට direct කරන්ට් එක දෙන්න හොඳ නැහැ මොකද direct කරන්ට් එක දීපුවාම පස්සේ ඒක damage වෙන්න ඉඩකඩ වැඩි මේ PlayStation එකට අපි UPS එකට දීපුවම main power එකෙන් high voltage එකක් ආවොත් එක්කෝ thundering වෙද්දි හරි voltage එකක් ආවොත් UPS එක damage වෙන්නේ ඒ ඇරෙන්න මේවට කිසිම හානියක් වෙන්නේ නැහැ router එකට නම් මම දීලා තියෙන්නේ මේ ඒ power එක out වුණාම pad 2-3ක් තියාගන්න ඒ වගේම CCTV එකටත් ඒ හේතුව මත තමයි දීලා තියෙන්නේ මෙතනින් මම network cable line එක කරන් තියනවා මෙහෙම sunbox එකක් ගහලා මෙතනින් network out එකක් කරන් තියනවා ඒකෙන් මේ ලැප්ටොප් එකට වගේම මෙතන ලැප්ස් වලටද හැම ලැප් එකකටම වගේ මේකට ඇරෙන්න හැම ලැප් එකකටම වගේ මම network cable ගහලා තියෙන ස්විච් එකක් දාලා
ඒ වගේ මම යූස් කරලා තියෙනවා Ugreen ලගේ 8K HDMI cables මේකටත් යූස් කරලා තියෙන 8K එකක් ඒ වගේම මේකටත් යූස් කරලා තියෙනවා මම 8K cable එක PlayStation එකට ඒ ටිකට අමතරව මම මේ උඩ ඔක්කොම වයරින් ලයිට්ස් වලට කරලා තියෙන්නේ කේසින්ස් වටේටම අරගෙන කේසින්ස් ටික ඒ වගේ වයරින් එක කරලා ඔයාලා පුළුවන් තරම් නීට්ලි වයරින් එක කරන්න බලන්න මොකද එහෙම කරන තරමට තමා ඉස්සරහට කවුරු හරි වයරින් එකක් කරනවා නම් ඒ කෙනාට අඳුර ගන්න පුළුවන් විදිහට ඒ වයරින් ස්විචස් ටික දාන්න මම මොකද මෙතනින් ලයිට් එකකටයි මෙතනින් ලයිට් එකකටයි ආය මෙතෙන්ට ලයිට් එකකටයි මෙතෙන්ටයි කේසින් ගහලා ලස්සනට උඩින් වයර් අරන් දීලා මට ඒක පෙන්වන්න විදිහක් නැහැ ඊට පස්සේ ආය මෙතන මේන් ප්ලග් එකේ ඉඳන් සන් බොක්සස් 3කට කරන්ට් එක යනවා යට ඊට පස්සේ ඒ තුනේ ඉඳන් මෙහෙම සන් බොක්ස් ලයින් එකක් ගිහිල්ලා පිටිපස්සට පාව එක දීලා තියෙන්නේ මෙතනින් නෙට්වර්ක් ස්විචස් ඔය ඔක්කොම මම පිටිපස්සේ හයි කරලා තියෙනවා මට ඒක පෙන්වන්න විදිහක් නැහැ ඔක්කොම පව එක මම කෙලින්ම වුඩන් බෝඩ් එකක් ඕල් එකට ෆික්ස් කරලා ඒ බොක්ස් එක ඒකේ ෆ්‍රේම් එකක් ගහලා ඒකේ ඇතුළේ තමයි වයරින් ඔක්කොම දාලා තියෙන්නේ මම පුළුවන් නම් ඒකේ ෆොටෝ එකක් නැත්නම් වීඩියෝ එකක් කැප්චර් කරලා වීඩියෝ එක අන්තිමට දාන්න ඒ වගේ මෙතන මම මේ වගේ ප්ලග් එකක් දාලා තියෙනවා ආයෙ මෙතනින් එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් දාලා තියෙනවා පව එක දෙන්න ඒ වගේ දේවල් ටික මම වයරින් වලදී කරලා තියෙනවා මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ස්ට්‍රීම් කරන්න වීඩියෝස් දාන්න කොහොමද මම ගේම්ස් ප්ලේ කරන්න කියලා ඒ වගේම මම අන්බොක්සින් වීඩියෝස් වගේකුත් ගේනවා තව ඉස්සරහට අයිඩියාස් ගොඩක් තියෙනවා මට කරන්න ඒත් එක්කම අන්බොක්සින් වීඩියෝස් වල වගේම තව වීඩියෝස් වලින් අපි හැමෝම එහෙනම් see you guys thank you for watching